අයිබෝවන් සුබ සැන්දෑවක් සියලු දෙනාටම. ඉතින් අද එකතරුවයි ගේ 10යි සජීවට සටහන අරගෙන ඔබේ යාලින්දට අපි ආවා. අද එකතරුවයි ගීත 10යි සජීවට සටහනේ ගීතවත් වන්නේ සුවිශේෂී තාරකාවක්. මොහු නමින් කියනවා නම් මංගල ප්‍රියන්ත ප්‍රේරේරා. අයිබෝවන්. ඉතින් මොහු අද සුවිශේෂී ඉතාමත් රසබර ගීත 10ක් අරන් අපේ එකතරුවයි ගීත 10 සජීව සටහනට ඇවිත් තියෙනවා. ඉතින් ඔයාලට ඔන්න ලස්සන සුන්දර පැරණි ගීත ටිකක් අහන්න පුළුවන්. ඉතින් කොහොමද මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල අපේ දරුවන්ගේ විභාගත් ළඟ තියෙන හින්දා ඉතින් ඒ විභාග වලට යමග පෙන්වීම කරනවා. එතකොට විශේෂයෙන් චිත්‍ර කලාව පැත්තෙන් ඊට අමතරව මේ වගේ වැඩසටහන් වල ඉතින් ආරාධනය කරාම ගිහිලා ගීත ගායනා කරනවා. ඉතින් හිතවතුන් ගොඩාක් එක්ක බොහොම ආදරෙන් සතුටෙන් ඉන්නවා. ඉතින් ඔව් අපේ නිහතමානීම කලාකරුවෙක් ප්‍රවීණ ගායන ශිල්පියෙක් මංගල පෙරේරා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දේරණ 60+ වේදිකාවේ ඔබ පස්වෙනි තරඟේ 12 වෙනි වටේට ආව නේද? 12 වෙනි දෙනා අතරට ආවා. ඉතින් ඒ මම හිතන්නේ ඒක ඔබට සුවිශේෂී ගමනක් වුණා ඔබගේ සංගීත දිවියට. ඇත්තටම ස්වර්ණ මම පුතේ කියලා කතා කරන්න. ඒක සුවිශේෂී ගමනක් උනේ රාජකාරී ජීවිතයෙන් අපි සමුදෙන්න ඕනේ අපේ කාලේ ඉවර වෙනකොට. ඊට පස්සේ මට හිතුණා මේ අපි ළඟ තියෙන විභවයන් තියෙනවනේ. ওই විභවයන් එක්ක ගැටෙනකොට හැසිරෙනකොට හිතුණ බලන්න එදා පුංචි කාලේ ඉඳලා තිබිච්ච මේ ගායන හැකියාවට තවත් පිටුවක් හදාගන්න පුළුවන් වේවි කියලා. ඉතින් එහෙම හිතලා තමයි ඔය 60+ වේදිකාවට දැම්මේ. හැබැයි ඊට පෙර ආතුව ස්වර්ණ ප්‍රසිද්ධ වේදිකාවල සංගීත කණ්ඩායම් එක්ක මගේම සංගීත කණ්ඩායමක් තිබුණා. ඒක මේ ගායනාව කියන එක කරමින් තමයි ආවේ. හැබැයි ටිකක් ඌමනාවෙන් සහ ඒ කියන්නේ ඒ ගැන ගොඩක් සැලකිල්ලෙන් කරන්න පටන් ගත්තේ. ඇත්තටම දැවැන්ත තරංගයක් දෙරණ 60+ කියලා කියන්නේ. ආයුධම් කරු ගොඩාරියක් එක්ක අවසාන 50ට එනවා කියන්නේ ඒක ලොකු වැඩක්. ඉතින් ටිකක් මහන්සි වෙලා පුහුණු වීම එහෙම කරන්න පටන් ගත්තා. ඔව්. ඉතින් ඔබ වෘත්තීය ලෙස කරන්නේ චිත්‍ර. මම වෘත්තීය පැත්තෙන් ගත්තොත් එහෙම ලංකාවේ මාව වැඩියෙන් අඳුරන්නේ චිත්‍ර කලා ගුරුතුමෙක් විදිහට. එතකොට මම කලාප අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ වෙනවා. ඊට කලින් ලංකාවේ ඈත දුෂ්කර ප්‍රදේශවල චිත්‍ර කලා ගුරුවරයෙක් විදිහට සේවය කළා තියෙනවා. ඊට පස්සේ හොරණට ආවට පස්සේ හොරණ අධ්‍යාපන කලාපයේ චිත්‍ර කලා විෂය භාරව මම කටයුතු කරා. ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනය ඊළඟට කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය. ඉතින් මේ වෙයි සෞන්දර්ය අධ්‍යාපනයේ පිළිබඳව විශේෂයෙන් චිත්‍ර කලාව පිළිබඳව දේශකවරයෙක් විදිහට මම කටයුතු කරලා තියෙනවා. ඔව්. අද එකතරවයි ගීත 10 සජීව සටහනේ ගීත 10ක් අරගෙන ආවෙත් ඉන්නේ මංගල ප්‍රියන්ත පෙරේරා. ඉතින් මුලින්ම මොහු තෝරගෙන තියෙනවා එඩ්වඩ් ජයකොඩි කලාකරුවන්ගේ ඉරහඳයට මේ ඉරහඳයට ගීතය. මේ ගීතයේ සංගීතය එම්.ආර්. චූලසිංහ, පද රචනය රබුක්කන සිද්ධාර්ථ හිමි. ඉතින් මුල්ම ගීතය අපි ඔහුගේ හඬින් අහලම ළඟ පාතක වන්නේ
හඳ යට හමු වී ඔබ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ ඔබ මටත් හොරා ජීවන මහා මග සටන් වැඩි නානුනනා පෙම්වතුන් වෙලා මේ ඉරි කඳ යට හමු වී ආදරයෙන් කතා කරපු අය සිනී වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉර හඳ යට හමු වී දැන් හඳුනාගත් කාලේ ඉඳලා ලැබෙඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හිතටත් කඳුලක් ඉතිරි වෙලා මේ ඉර කඳ යට හමු වී ආදරයෙන් කතා කරපු අය සිනී වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉර හඳ යට හමු වී ඉතාමත්ම ලස්සනයි. ඉතාමත්ම සුන්දර ඔබ ගායනා කරා. එඩ්රිඩ් ජයකොඩි කලාකාරයන්ගේ කලාසුරන්ගේ ගීතයක්. මුලින්ම මේ ගීතය තෝරගන්න ඔබට මොකද හිතුනේ? ඇත්තටම පුතා මෙහෙමයි. මේ ගීතය ඇතුලේ කියවෙන්නේ අපේ ජීවිතයේ යථාර්ථයමයි. දැන් අපි අපේ ජීවිතවල තියෙනවා ළමා කාලයක් තියෙනවා, ඊළඟට තරුණ කාලයක් තියෙනවා, ඊළඟට මැදි වයසක් තියෙනවා, ඊළඟට අපි අපේ මේ ජීවිතයේ මේ ගෙවෙන කාල සීමාව තුළ අපිට ඊටාම දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳෙන අය ඉන්නවා, ආදරයෙන් බැඳෙන අය ඉන්නවා. ස්වර්ණ මම මේකට පොඩි කතාවක් එකතු කරනවා. අපිට ආදරයෙන් බැඳිච්ච දෙයක් අතාරින්න හරි ලේසියි. ආදරයෙන් අපි අල්ලගන්න දෙයක් අපි අතාරිනවා. ඇත්තටම අපේ ජීවිතය ඇතුලේ අපි ආදරයෙන් අල්ලගත්ත හුඟක් දේවල් අපි අතහැරලා ඉවරයිනේ මේ වෙනකොට. විශේෂයෙන්ම දැන් අපේ රූපකාය කියන එක අපි අතහැරලා ඉවරයි. අපි හරි ආදරෙන් මේක රකින්නේ. එතකොට හැබැයි ප්‍රේමය කියන එක ආදරයට වැඩිය ඊට එහා ගිය එකක්. ප්‍රේමය කියන්නේ ඒක බැඳෙන්නේ හදවතින්. හදවතින් බැඳෙන ප්‍රේමය ඒක හරි අමරණීයයි, ඒක හරි ලෙන්ගතුයි, ඒක හරිම අපිට දැනෙනවා සමීපයි. ඉතින් හැබැයි එදා ආදරයෙන් හමු වෙච්ච අය අපි කතා කරන මම පවා මට ආදරයෙන් හමු වෙච්ච අය දැන් මල් ළඟ ඉන්නවද? මේ ලෝකයේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මතාවයක් තමයි මේ සියල්ල අපෙන් ඉවත් වෙනවා, ඒ වගේම අපෙන් නැති වෙනවා. එතකොට ඒකට අපි එකතු වෙන්න ඕන, හිත හදා ගන්න ඕන කියන කතන්දරේ මේ ගීතය ඇතුලේ තියෙනවා. එතකොට එදා බැඳිච්ච අය අපි ළඟ නැහැ, ඇත්තටම නැහැ. එදා අපි තුරුළු කරගත්ත හුඟක් දේවල් දැන් අපි ළඟ නැහැ. හැබැයි අපි හදවතින් බැඳිච්ච දේවල්, හදවතින් බැඳුණු තැන් අපිට තාමත් ස්ථිරයි. ඒක තමයි මේ ගීතය ඇතුලේ අපිට ගන්න තියෙන අර යථාර්ථය, වචනාර්ථයට වැඩිය මේක ඇතුලෙන් අපිට කියවෙන යථාර්ථය ඒක තමයි පුතා.
ඒකයි මම මේ ගීතයේ මුල්ම විදිහට මම මේක තෝරගන්න එක හේතුවක් උනේ. ඔබ හොඳම අර්ථකථනයක් දැක්කුවා මේ ගීතය ගැන. ඒ වගේම ජීවිතය ගැනත් ඔබ හොඳ අවබෝධයෙන් ඉන්නවා කියලා මට වැටහුණා. ඉතින් අපි ඊළඟ ගීතයට යන්. ඊළඟට මම තෝරගත්තා ඔබ සින්දු 10 සනත් නන්දසිරි ප්‍රවීණ ගායන ශිල්පියාගේ සංගීතයත් ඔහුමයි. පද රචනය සුනිල් සරත් පෙරේරා. ඈත පිට ගම්මානේ ගීතය. ඉතින් අපි මේ ගීතයත් අහලා තව ටිකක් කතා කරමු. ඔව් මට ඒකට නම් චූටි කතාවක් තියෙනවා කියන්න. දැන් මේ වෙලාවේ ඇත්තටම අපේ ගෙදර විශේෂයෙන්ම මාත් එක්ක ප්‍රේමයෙන් බැඳිච්ච අය කිව්වට එක්කෙනා මේ වැඩසටහන දැන් ආරම්භනවා. මේ ගීතය හරිම සුවිශේෂී ගීතයක්. ඇත්තටම කියනවා නම් අපි පිරිමි විදිහට කිසියම් මේ සමාජයේ කිසියම් තැනකට ආවනම් ඒ තැනට එන්න අපිට ගොඩාක් උදව් කරන්නේ බිරිඳ. අපි කියනවා සාමාන්‍යයෙන් සාර්ථක පිරිමි පස්සේ සාර්ථක ගැහණියක් ඉන්නවා කියලා. ඒ නිසා මෙන්න මේ කියන මේ සාර්ථක ගැහණිය මට හම්බෙන්නේ මෙන්න මේ ගීතෙන් පස්සේ. ඒක කියන්නම ඕනේ. ඒ කියන්නේ අපි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ එවකට තිබුණා මේ සංගීත වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ. ඒකට චිත්‍ර නැටුම් සංගීත කියන අධ්‍යයනාංශ තුනේම අය ඒකට ඉදිරිපත් වෙන්න කියලා කිව්වා. ඉතින් චිත්‍රාංශයෙන් ඉදිරිපත් වුණේ අපි දෙන්නයි. ඉතින් මම ගායනා කරේ මේ කියන ගීතය. ඒක නිසා මේ වැඩසටහන ස්වර්ණ ඔබ සුවිශේෂීව කරන මේ සුන්දර වැඩසටහනේ මගේ ජීවිතයට ඊටාම සමීප වෙච්ච ගීතයක් මම මේක අරගෙන එන්නේ. අපි අහලා බලමු මේ ගීතය කොහොමද ඔබට දැනෙන්නේ කියලා. ඔව්. ඉතින් අද සාර්ථක වුණේ අපේ යුග පුරුෂයා පිටුපස්සේ හිටින බිරිඳ ගැන තමයි මේ පැවසුවේ. ඉතින් ඇයට බෙහෙම ස්තුතියි පුද කරන මේ අවස්ථාවේ සජීව අපි වැඩසටහන ආරම්භන සියලු දෙනාම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවේ. මේ ගීතවත් වන්නේ මංගල පෙරේරා. පිට ගම්මා මෙන්නගෙන වටලී අතේ එතාම දුක්වල කවියක් මතු වේද ඇය නිදි නොමැති පැලේ ඇත පිට ගම්මා මෙන්නගෙන වටලී අතේ එතාම දුක්වල කවියක් මතු වේද ඇය නිදි නොමැති පැලේ අම්බලමක හෙවනේ වලාහිඳිමි ඔබ හිඳින විමන් දොර දැල්වෙන එළිය පදේ ඇත ඉපිට ගම්මා දෙන්නගෙන පටලී හඳ අතේ එතාම දුක්බර කවියක් මතු වේද ඇය නිදි නොමැති පැලේ
වේදනාව නෙතෝ අගට ගලාලා ඉකිලන නිහඬ වේදනාව නෙතෝ අගට ගලාලා ඉකිලන නිහඬ නීල නොවන් තරු කැට බොඳ වෙනවා කාටත් ඔරයහසේ ඇත පිට ගම්මා නෙන්නගෙන පටලී හද අතරේ ඉතාම දුක් බල කවියක් මතු වේද ඇය නිදි නොමැති පැලේ ඇත පිට ගම්මා නින්නගෙන පටලී හද අතරේ ඉතාම දුක් බල කවියක් මතු වේද ඇය නිදි නොමැති පැලේ. බොහොමත්ම ස්තුතියි ඔබගේ සුවිශේෂී ගායනයට. සජීවීව මේ වෙලාවේ අපේ වැඩසටහන ගොඩක් දෙනෙක් නරඹනවා. ඉතින් ගොඩක් අපිට දාලා තිනවා අපිට. ඉතින් නම් වශයෙන් කියන්න ටිකක් අමාරුයි. එච්.සී. බණ්ඩාර, ජයන්ත බණ්ඩාර, ඒ වගේම ශාලිකා කුමාරගේ, ඉන්දිරා මෙන්ඩිස්, ප්‍රියදර්ශිනී ජයසූරිය, එතකොට අපේ මගෙත් ඔබෙත් හිතවතෙක් ටෙරස් කුරේ මහත්මයා ඔබ විශේෂයෙන් මතක් කරලා තිනවා. ඒ වගේම මානෙල් නෙළුම් දීපිකා ඊයේ අපේ ප්‍රසංගයේ ගීතවත් වුණා. ඉතින් ගොඩාක් දෙනෙක් අද දාලා තිනවා. අපේ රංජිත් තේනූරු මහත්මයා, ලක්ෂ්මී රණසිංහ. ඉතින් ඔබතුමාට ගොඩාක් හොඳ කමෙන්ට් එකක් තියෙනවා අද දාලා, විශේෂයෙන් ටෙරන්ස් කුරේ මහත්මයා. ඉතින් ඔබගේම නිර්මාණ මේ වෙනිට කරලා තිනවද? ඔව් දැන් ඒක කියන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ ඇත්තටම මේ වැඩසටහනට කමෙන්ට් කරන ඒ වගේම මේ වැඩසටහන බලන ඔබ සියලු දෙනාම තම ආදරයෙන් පිළිගන්නවා. ස්වර්ණ පුතා මම මේ ජීවිතේ වැඩිපුරම හම්බ කරලා තියෙන මිනිස්සු හරි ආදරේ. ඒ වගේම මිනිස්සුන්ට මාත් හරි ආදරේ. ඉතින් ඔබ වෙනන් සඳහන් කළ අය අතර ඉතින් ටෙරන්ස් ගැන කතා කරන්න ඕනේ වචනයක් දෙකක්. ඉතින් මට හම්බෙච්ච හොඳ දයාබර මිත්‍රයෙක්, ඒ වගේම හොඳ ගායන ශිල්පියෙක්. එතුමාගේ වැඩසටහන මේ තරුපිරටයි වැඩසටහන මම බැලුවා. අනිත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඊයේ දිනේ අපේ ගීතවත් වුණු ගායන ශිල්පිනිය. ඉතින් තාම හොඳින් ගායනා කරා. ඇයටත් මම කමෙන්ට් එකකුත් දැම්මා. ඉතින් එහෙම තමයි. ඉතින් ඇත්තටම අපි ජීවත් වෙනවා කියන මේ පුංචි කාලය ඇතුලේ සතුටින් සමාදානෙන් මිනිස්සුත් එක්ක අපි දන්නා දේ බෙදා හදාගෙන ජීවත් වෙන එක තමයි ඉතින් තාම හොඳ දේ. ඔව් ඇත්තෙන්ම ඉතින් මම හිතන්නේ ඔබ හොඳ අදහසක් තමයි දැක්ුවේ. ඉතින් අද එකතරවයි ගී 10 සජීව වැඩසටහනේ පැමිණලා තින්නේ මංගල ප්‍රියන්ත පෙරේරා. ඔබගේ ගම් ප්‍රදේශය ගැන පොඩ්ඩක් සඳහන් කරොත් ඔබ උපන් ගම? ඔව් ඇත්තටම මම උපන්නේ හොරණ මුණගම කියන ප්‍රදේශයේ. ඉස්සර හරි පිටිසරයි ටිකක් ග්‍රාමීයයි. දැන් නම් ඉතින් ඒ තත්ත්වය හුඟක් නැති වෙලා ගිහින් තියෙන්නේ. ඉතින් ගමේ පරිසරයේ විලේ නියරේ කුඹුරේ බඩවැටියේ ඕවිතේ ඔය හැම තැනම හක්කරම් කරලා ඒ අත්දැකීම් ඒ ඈතදී ඇහිච්ච ජන කවිය එතනක අපේ තාත්තා හොඳට සීපද ගායනා කරනවා. ඉතින් තාත්තත් එක්ක හේනේ පැලේ ඉඳගෙන තරංගෙට සීපද කියපු හැටි ඊළඟට ඉතින් ඒ වගේ මේ සුන්දර මතකයක් තියෙනවා. දැන් ඇත්තටම අද වර්තමාන දරුවන්ට නැති සුන්දරතාවයක් අපි වින්දා. ඒක නැති එක හරිම පාඩුවක්. අද දරුවෝ විශාල රැල්ලක ගමන් කරනවා අධ්‍යාපන රැල්ලේ. එතකොට මමත් ගමේ ඉස්කෝලේට හොරණ දොන් පේද්‍රික් මහවිද්‍යාලය ඒවකට අප කිව්වේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව කියලා. දැන් ඒකට තමයි මම ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා ලංකාවේ අති විශිෂ්ට විදිහට මම ශිෂ්‍යත්වයේ අසමත් වෙනවා. අති විශිෂ්ට විදිහට අසමත් වෙනවා. මම මේක වැඩසටහන බලන දූල පුතාලට මේ කියන්නේ
අපි ඇත්තටම ළඟා කරගන්න ඕනේ අපේ විභාවයන් එන්නේ ජීවිතයේ යම් වකවානු වලට එනකොට. මම මේක මගේ වැඩසටහන් වල ඕන තරම් කියන දේවල්. 5 ශ්‍රේණිය කියන්නේ පොඩි එකෙක්. ඉතින් මාත් ඒ වකට පොඩි එක්කෙනෙක්. ඉතින් අති විශිෂ්ට විදිහට අසමත් මම. හැබැයි පළවෙනි සැරෙන්ම සාමාන්‍ය පෙළත් හොරණදොන් පේද්‍රික් මහාවිද්‍යාලයෙන් සමත් වෙනවා. කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් විදිහට ශිෂ්‍ය නායකයෙක් විදිහට හිටලා ඊට පස්සේ උසස් පෙළට ශ්‍රීපාලියට යනවා. ශ්‍රීපාලියේ පළවෙනි සැරෙන්ම උසස් පෙළ සමත් වෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යනවා. එෙහිදී ගෞරව උපාධියක් ලබනවා. ඊට අමතරව ඉතින් ඩිප්ලෝමාවන් කීපයක් පශ්චාත් උපාධි කීපයක් හදාරනවා. මම මේක කිව්වේ ස්වර්ණ අපි ජීවිතේ ලබාගත් අත්දැකීම් ඇතුලේ අපි හිතනවා නම් අපි අතින් ගොඩක් දේවල් ගිලිහුණා කියලා. ඒ මැත්තේ නැහින්න එපා. අපිට තව තියෙන විභවයන්. අපි උපදිනකොට අපේ මේ ඔළුව ඇතුලේ එහෙම නැත්නම් අප ඇතුලේ අපි ගේනවා ස්කිල්ස් හැකියාවන් බිලියනයක්. අපි හොයාගෙන නැහැ මේ බිලියනේ ඇතුලෙන් මගේ ළඟ ඇත්තටම ජීවත් වෙන මිනිස්සු කවුද කියලා. ඇත්තටම මේ මුළු ලංකාවම දන්නවා මල් ළඟ හොඳ චිත්‍ර ශිල්පියෙක් ඉන්නවා. මට අඳින්න මූර්ති නිර්මාණ කරන්න. ඉතින් ඒ වගේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මම කරේ චිත්‍ර හා මූර්ති අධ්‍යනාංශය. හැබැයි මට දැන් උනත් මතක් වෙනවා මතක් කරන්න ඕනම චරිතයක් තියෙනවා චිත්‍රානන්ද ෆොන්සේකා මහත්මයා. ඉතින් එතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඒවකට සංගීතාංශي. එතන මට විවේක පාඩුවක් ඇති වෙච්ච වෙලාවට මං හිමිසරේ සංගීතාංශයට යනවා. ගිහලා ඒකේ ඉඳගෙන සර්පිනාවක් තබ්ලාවක් වාදනය කරගෙන ඔය ෆොන්සේකා අයියලාත් එක්ක ගීත ගායනක ඉස්සර ඉඳලාම තිබුණා ස්වර්ණ උණා. මේ ගායනා කිරීමේ උණ කියන එක තිබුණා. ඉතින් එහෙම ඇවිදilla තමයි ඉතින් මේ ගමන ආවේ. ඇත්තටම උණ කියන එක උඩරිම හැදිලා තියෙන දැන් නේ. ඇත්තටම ඉතින් එකතරුවයි ගීතය සජීව වැඩසටහනේ අද ගීතවත් වන්නේ මංගල ප්‍රියන්ත පෙරේරා කලාකරුවන්. ඔහු ඊළඟට තෝරගෙන තිනවා ප්‍රවීණ ගායන ශිල්පී දයන් විතාරණ කලාකරුවන්ගේ ඔබේ සුසුම් පවන් සලයි ගීතය. මේ ගීතයේ පද රචනය රවි සිරිවර්ධන, සංගීතය රෝහණ සිරිවර්ධන. අපි අහලා බලමු ඔහුගේ හඬින්. ඔබේ සුසුම් පවන් සලයි මගේ කුපුල් පොරා විලේ ඔබේ සුසුම් පවන් සලයි මගේ කුපුල් පොරා විලේ ඔබේ සෙනෙහස ගොඩ ගලයි උණුහුමට මාව තෙමේ මගේද මටම බයයි මා ඔබේ ඔබම කියයි ඔබ මගේද මටම බයයි ඔබ සඳ මගේ හැඩයි හිත අමාවකද සැකයි කවිම තමයි
වරව දොඩයි ඒ වදන් කවිම තමයි ඔබ වසන්තයක් වගේ හිත ගිමන් කලද සැකයි පවන් සලයි මගේ කුකුල් පුරා විලේ ඔබේ සුසුම් පවන් සලයි මගේ කුකුල් පුරා විලේ ඔබේ සෙනෙහස ගොඩ ගලයි උණුසුමට මාව දෙමේ තාමත් මගේ ඔබේ ගීතය. ඉතින් සෙනෙහස ගොඩ ගලනවද ගෙදර ඉන්නකොට? වෙලා තියෙන්නේ සෙනෙහස කියන එක ඇති වෙන්න ගොඩ ගලනවායි සෙනෙහස විඳින්න මම ගෙදර නෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් එක්කෝ දරුවෝ ටිකක් එක්ක එහෙම නැත්නම් මේ වගේ සංගීත වැඩසටහනක් එක්ක එහෙම නැත්නම් චිත්‍රයක් එක්ක. ඉතින් තේක හදලා සෙනෙහස දෝරේ ගලලා ගෙනල්ලා තිබ්බහම තේක හොඳටම නිවිලා තමයි තේක බොන්න වෙන්නේ. ඉතින් හැබැයි ඉතින් පුදුම රහක් තියෙන්නේ. ඇත්තටම ජීවිතේ මාරු විදිහට විඳිනවා. විශේෂයෙන්ම සෞන්දර්යයත් එක්ක බොහොම අපූර්ව රහක් විඳින්මින් ඉන්නවා. ඇත්ත මෙතුමාට තම ළඟදි දවසක් කතා කරාම කිව්වා පුතේ දැන් කුඹරේ දැන් ආව විතරයි කිව්වා. ඉතින් ඔබ කලා කටයුතු වල යෙදෙන ගමන් ඒවටත් කරනව නේද? අනිවාර්යයෙන්ම. ඉතින් ස්වර්ණ මට කියන්න ඉතින් තව ලස්සන කතන්දර නම් තියෙනවා. මට අවුරුදු 7 දී තමයි මෙන්න මේ චූටි ඇඟිල්ල කැපෙන්නේ. දැක ඇත්තට. මම මේවා කියන්නේ අනේ පම්පෝරි කියනවා නෙමෙයි. ජීවිතයේ ඇත්තටම මේ විඳපු අත්දැකීම් එක බැලුවහම හරි රසවත් දේවල් තියෙනවා. තාත්තත් එක්ක තරඟෙට ගොයන් කපන්න යනවා. දැන් කාලේ වගේ අර සුනාමි මැෂින් එකකින් නෙමෙයි ගොයන් කැපුවේ. දැකැත්තෙන්. තාත්තත් එක්ක තරඟෙට අවුරුදු 7යි මට වයස. මම දැකැත්ත දාලා අදින්නේ ගොයන් මිටියට නෙමෙයි මගේ ඇඟිල්ලට දාලා අදින්නේ. මේක හැමම එල්ලෙනවා පල්ලෙහාට. තාත්තා ඉගෙන ගත්තේ නෑ ගොඩක් දුරට. හැබැයි තාත්තා ජීවත් වෙන්න පුළුවන් දන්න බුද්ධිමත් මිනිස්සෙක්. තාත්තා ගොයන් ගහක ඉපනැලි ගස් දෙකක් මෙතන කැට ගහලා තාත්තගම ලේන්සුවේ මේක බැඳගෙන විජහට ඉස්පිරිතාලට අරන් ගියා. ඇඟිල්ල කෙලවර මිය ගිහින් තිබුණේ නැහැ. ඒක නිසා හරි ගියා. නැත්තම් මට තියෙන්නේ ඇඟිලි කොටයක් තමයි තියෙන්නේ. ඒක ඉතින් හරි සුන්දරයි ඇත්තටම. ඉතින් ඔබගෙන් ගීත අහනවා වගේම ඔබත් එක්ක ඇත්තටම කතා කරගෙන ඉන්නත් ආසයි මට දැන්. ඔබගේ සුන්දර අතීතය, සුන්දර පරිසරය ගැන ඔබ කියන කතන්දර ඇත්තටම අහන්න ආසයි. ඉතින් සදාකාලික නොවූ ප්‍රේමයක් ගැන ඉතින් මොකද්ද ඒ හේතුව තෝරගන්න? ඇත්තටම දැන් මේ ගීතාවලිය තෝරගන්නකොට මේකේ එක්තරා විදිහක මේ තීම් එකක් උඩ යන දැන් පුතාට තේරෙන්නේ නැති මේ ගායනා කරපු ගීත ඇතුලේ තියෙනවා මොකද්ද මන් දන්නේ කතන්දරයක්. මම ප්‍රේක්ෂක ඔබට කියනවා හිතන්න මේ කතන්දරේ. අපි මේ මොනවද අපි සදාකාලිකවම අපි ළඟ මොනවද තියෙන්නේ කියන එක ගැන හිතන්න. සදාකාලිකව අපි ළඟ තියෙන එක දෙයක් තියෙනවා ස්වර්ණ. ඒ තමයි කළ හොඳ නොහොඳ කියන දෙක. ওই දෙක අපිත් එක්ක නිතරම ඉන්නවා. නමුත් මේ අනිත් හැම දෙයක්ම පාරිහාරික ලෝකයේ දේවල් හෝ ඒවා භෞතික ලෝකයේ දේවල් වේවා සජීවී දේවල් වේවා මේවා දවසක කොයි මොහොතේ හෝ අපෙන් අයින් වෙනවා. ඒ ප්‍රේමයත් එහෙමයි. හැබැයි අපි දැඩි ලෙස ප්‍රේමයෙන් අපි බැඳිච්ච අය ඊළඟ ආත්මවලත් අපිට හම්බ වෙනවා. ඉතින් එහෙම ප්‍රේමයක් මටත් තියෙනවා. ඇත්තටම. ඉතින් එහෙම හමු ප්‍රේමයක් ඔහුටත් තියෙනවා. අපිට සියලු දෙනාටම තියෙනවා. අද එකතරුවයි ගීත 6 සජීව වැඩසටහනේ ගීතවත් වන ප්‍රවීණ ගායන ශිල්පී මංගල ප්‍රියන්ත පෙරේරා මහත්මයා. ඉතින් ඊළඟට තෝරගෙන තිනවා සදාකාලික නොවූ ප්‍රේමයක් ගැන. මේ ගීතේ ගායනා කරන්නේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහත්මයා.
මේ ගීතයේ ගීපද ආනන්ද සමරසිංහ, සංගීතයේ රෝහණ වීරසිංහ. ඉතින් අද මේ ගීතවත් වන්නේ මංගල ප්‍රියන්ත පෙරේරා මහතා තරුපිරිහාස කලා සංගමයේ මදින් ඉදිරිපත් කරන එකතරුවයි ගී 10 සජීව වැඩසටහනේ. සදාකාලික ප්‍රේමය සොයානික ගම් දනව් පීරා ගෙවූ කාල සිහිනයක් සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමය සොයානික ගම් දනව් පීරා ගෙවූ කාල සිහිනයක් ඔබේ දෙනාය උපන් කඳුලින් සේදිලා මගේ දුක දැක ඔබේ දෙනාය උපන් කඳුලින් සේදිලා ඔබේ වතනොව ඔබේ හදවත පුරා සඳසේ පැලා සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමය සොයානික ගම් දනව් පීරා ගෙවූ කාල සිහිනයක් ළඟ සිට දුටුව ඔබ නො මෙදා දුර සිට මා දකින්නේ එදා ළඟ සිට දුටුව ඔබ නො මෙදා දුර සිට මා දකින්නේ සදාකාලික නෝලෝකයි සදා කෙලෙසද පෙම් බඳින්නේ සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමය සොයානික ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් ඉතාමත්මගේ ඉතින් කියන්න වචන නැහැ හරිම ලස්සනයි. ඉතින් ස්වර්ණ
පුතේ මට කියන්න අද තව දෙයක් තියෙනවා. දැන් මේ සොනිල් ඉදිරිසිංහයන් කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් මම හරීම ප්‍රිය කරන, හරීම ආදරය කරන මාත් එක්ක පෞද්ගලිකව ගොඩාක් ආදරයෙන් කතා කරපු සුන්දර මිනිසෙක්. මම මේ ගීතේ තෝරගන්න එක හේතුවක් උනේත් ඒ අපේ ආදරණීය අසහායේ හඬ පෞරුෂයට කිසියම් සාධාරණයක් කරන්න. හැබැයි පුතා මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අද දවසේ මම හිටියේ අපේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 81 82 අපේ හිටපු සියලුම විද්‍යාර්ථීන් දැන් ඔක්කොම ටික අපේ වයසට ඇවිදilla ඒ අයගේ සුහද හමුවේ හිටියේ මම. එතකොට ඒ සුහද හමුවේ ඉතින් ගීත ගායනා කරන්න වුණා. ඉතින් ඒකෙත් බොහොම රසවත් හෝරා කීපයක් ගත කරලා මේ හැන්දෑවේ තමයි ගෙදර ඇවිදilla මේ වැඩසටහනට ආවේ. රසිකයිනේ මේ ගීතේ ඉහළ ස්ථානවලට යනකොට ඇත්තටම අද දවසේ මගේ උගුරත් එක්ක මම කරපු ගනුදෙනුව ටිකක් බරපතලයි. සමහර තැන්වල හඬේ අපහැදිලිතාවයක් සිද්ධ වුණා නම් ඉතින් සමා වෙන්න ඔබත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක්. අපිට එහෙම කිසිම අඩුපාඩුවක් තේරුනේ නැහැ ඔබගේ ගායනයේ. ඉතින් ඔබ දැන් කලාකරුවෝ නියැලි සිටිනවා මම හිතන්නේ මේ දිනවල. දැන් ඔබගේම නිර්මාණයක් අපිට ළඟදිම අහන්න පුළුවන් නේද? ඔව්. ඔන්න හොඳ වෙලාවට තමයි මේ ප්‍රශ්නෙත් මගෙන් ඇහුවේ. ඇත්තටම මම මේ වෙනකොට මට සිහිපත් කරන්න ඕනේ කීප දෙනෙක්ම ඉන්නවා. පුතා එක්කෙනෙක් තමයි මහාචාර්ය රම්‍යවර්ධන පොඩි නිලමේ. එයා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රම්‍යවර්ධන පොඩි නිලමේ ලස්සන වචන පෙළක් ලියලා දුන්නා. ඊටාම අපූර්ව හැඟුම්බර වචන ටිකක් ලියලා දුන්නා. ඒකට ලස්සනට ඊටාමත් ලගන්නාසුළු සංගීතයක් විශේෂයෙන්ම සුභාවිත ගීතයේ සතුව තියෙන සුභාවිත ගීතයේ හඬ පරාසයන් එක්ක බොහොම අපූර්වට ගයන්නට පුළුවන් බොහොම සුන්දරම තනුවක් නිර්මාණය කරනවා මට මනෝරි උග්ගලගේ. ඔබ අහලා ඇති එඩ්වඩ් අපේ සුනිල් ඉදිරිසිංහයන්ට ගීත කීපයකටම සංගීතය සැපයපු ඔබතුමියට රම්‍යවර්ධන පොඩි නිලමේ මැතිතුමාට මෙතන සිට මම සුබ ප්‍රාර්ථනා කරනවා කලා ජීවිතේ තාමත්ම හොඳ තැන්වලට තව යන්නට ඉඩ ලැබෙන්නට කියලා. ඒකම ඒ ගීතේ දැන් සම්පූර්ණයෙන්ම වැඩ ආවර වෙන්නට යනවා. ඒකට අදාළ කරන විෂුවල් එක හදලා ළඟදීම රසිකයින්ට සුන්දර ගීතයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඔන්න ඉතින් එතුමාගේ රසිකයින්ට හොඳ පණිවිඩයක් කිව්වා. අපිට ළඟදිම අහන්න පුළුවන් ඒ අලුත්ම නිර්මාණය. ඉතින් මංගල මහත්මයා විශේෂයෙන් කියන්න ඕනේ එකතරුවයි ගීත 6 වැඩසටහන අද වෙනදිට හොඳ තැනකට ඇවිත් තියෙනවා. ඉතින් මේ තැනට එන්න මට සම්පූර්ණ මුල ඉඳන් ළඟ ඉඳන් යෝධ බල උදු ශක්තියක් ලබා දෙනවා කෙනෙක්. ඒ නමින් කියනවා නම් අපේ ගරු සභාපති සුසිල් ප්‍රේමරත්න මහත්මයා. ඉතින් එතුමාටත් බෙහෙින්ම ස්තුතියි. අපිට ගුරු හරුකම් දෙමින් සිරු කටයුතු කරන ශක්තිධාරී මහණ ලබා දෙනවා. ඒ වගේම තමයි හැමදාම මට ඒ වගේම ඒ විදිහටම ළඟ ඉඳන් යෝධ බල යෝධ ශක්තියක් ලබා දෙන මට ඒ වගේම කිව්වොත් මේ ස්ථානයේ හැමදාම ලබා දෙන රංජිත් තේරුණු මහතා සහ ශ්‍රේයා තේරුණු මැතිණිය ඒ දෙපළත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සජීවීව අපේ නරඹන සීල දෙනාටම ස්තුතිය පුද කරනවා. ඊළඟට මම තෝරගත්ත ඔබගේ ගීත 10න් සිත්තම් කරමින් ගීතය. ඔද මේකෙදි මට චුටි දෙයක් කියන්න තියෙනවා. මේ මම ඊයේ මගේ යාළුවෙකුට කතා කරා. ඒ යාළුවා ඔබ හොඳට දන්නවා විමල් කරුණාරත්න. මම හිතන්නේ මේ වැඩසටහන බලාගෙන ඉන්නේ. විමල් ඔයාට කතා කරපෙලා ඔයා මට කිව්වා අනිවාර්යයෙන්ම මේ ගීතේ ගයන්න කියලා. ඇත්තටම පුතා මේ මම දකින්න දෙයක් තමයි මම මේ අද තෝරාගෙන තියෙන ගීත ලයිස්තුවේ මේ ඉන්න ගායකයෝ ටික අපේ සංගීත කෙත අස්වද්දාපු අය. මම හිතන්නේ වර්තමාන පරම්පරාව ඉතාම ආදරයෙන් වැළඳගත්ත ආදරණීය ගායන ශිල්පියෙක් තමයි දයාන් විතාරණ කියලා. බොහොම ලගන්නාසුළු බොහොම සුන්දර මිනිසෙක්. ඉතින් දයාන් විතාරණ කලාකරුවාගේ ගීත කීපයක් මම ගත්තා. ඔන්න විමල්
ඔබේ ලිමිස්ට් කරන්න යන්නේ. සිත්තම් කරමින් ගීතය මේ ගීතය ගායනා කරන්නේ දයාන් විතරණ මහත්මයා. ගීපද අයිරාංගනි මද්දුම් බණ්ඩාර. ඒ වගේම සංගීතය කරුණාරත්න විජේවර්ධන. ඉතින් ඔවුන් සියලු දෙනාටම ස්තුතිය පුරුදු කරනවා මේ අවස්ථාවේ මේ වැනි නිර්මාණ අපිට දායාද කරාට. අද එකතරුවයි ගී 10 සජීවී වැඩසටහනේ ගීතවත් වන්නේ මංගල ප්‍රියන්ත පෙරේරා. විඳවන්නේද මේ භවය පුරා අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසලෙන් නැතුව ඇති ඔබ මගේ මුළු ලෝකයම නිසාම වැඩියෙන් දුක දැනෙනවා ඇති විඳින්න දුන්ජේ විතය අරන් විඳවන්නේද මේ භවය පුරා භවයක යන හමු වෙමොයි කතා විඳින්න දුන්ජේ විතය අරන් විඳවන්නේද මේ භවය පුරා සිතම් කරමින් මනසේ ඔබේ කවදා හොයන් දකින්න තොරා රැව් පිළිරවුදේ ඇසෙන ඔබේ හන් යලි මගේ සවනට වැකෙන්න තොරා විඳින්න දුන්ජේ විතය අරන් විඳවන්නේද මේ භවය පුරා ඉතින් ජීවිතයේ විඳින්න ලැබිලා තියෙන වෙලාවක ජීවිතය ඇත්තටම ඉතින් විඳවලා තියෙනවද කවදා හරි දවසක? ඇත්තටම ජීවිතේ විඳවලා තියෙනවා. මට ගොඩක් මතක් වෙනවා මගේ ජීවිතේ හුඟක් විඳවපු දවසක් විදිහට.
මගේ තාත්තා සහ අම්මා මේ ලෝකය හැර ගිය දවස. මොකද මම මේ අපේ මේ වැඩසටහන නරඹන ආදරණීය දූලා පුතාලට මම මේ කතන්දරේ කියන්නේ. අම්මා තාත්තා පුදුම චරිත දෙකක්. මේ අපි ගෙනියන විභාවයන් ඔක්කොම අපිට දෙන්නේ අම්මයි තාත්තයි. සිංහල භාෂාවේ කියමනක් තියෙනවා මේ පුතා මේ අතපය හතර නොකඩ හැදුවා කියලා. ඔය අතපය හතර කියලා කිව්වේ මේ අත් දෙකයි කකුල් දෙකයි විතරක් නෙවෙයි. ඒ දෙක දරා ඉන්නේ මේ අපේ මුළු ශරීරයම මේක හරියට සුසර කරන්නේ අම්මයි තාත්තයි. අම්මා කියාපු නැලවිලි ගීත තමයි අපිව මේ හදලා තියෙන්නේ. අපේ කන් කෙවෙනි ඇස්සේ තාම තියෙන ඒවා. අපිට රසිකත්වයේ දෙන්නේ අම්මා. අපිට හඬ පෞරුෂයේ තියෙන උත්තරම ලක්ෂණ ටික දෙන්නේ අපේ තාත්තා. පිරිමි හඬක්. එතකොට කාන්තා හඬක්. අර ඒ කවි ඇතුළේ තිබිච්ච සුන්දරතාවය අපේ අත්තම්මල අපි ඔඩොක්කේ තියාගෙන කියාපු ගීත. ඉතින් ඇත්තටම පුතා දැන් අද අපේ දරුවෝ මේවා අහනවද? අද ගෙදරක් ගත්තොත් එහෙම තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ගෙදරක් ගත්තාම මෙන්න මේ වෙලාවට හුඟක් ගෙවල් වල ගෙදර ටෙලිෆෝන් ටිකේ සියලුම දෙනා ළමයි ඔය ටෙලිෆෝන් එකෙන් නිකුත් කරන අර අතිවිශාල අර කිරණ පද්ධතියට තමන්ගේ S2 දන් දෙනවා. අපි ඇත්තටම දැකලා තියෙනවා. මම චිත්‍රකලා ගුරුවරයෙක් විදිහට අපේ සමහර ළමයි වර්ණ අඳුරන්නේ නැහැ. වර්ණ අඳුරන්නේ වර්ණ පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියනවා අපේ ජීවිතයේ විඳවන තැන්වලට මේ ජීවිතය අරගෙන ඉන්න එපා. ජීවිතේ විඳින්න. මේක තියෙන්නේ විඳින්න තියෙන්නේ. ඒක විඳින්න යහපත් විදියට. ඒක විඳින්න ලස්සනට. එතකොට තමයි අපිට ලස්සනට මැරිලා යන්න පුළුවන් වෙන්නේ. එහෙම නේද? මිනිස්සු ගොඩක් ආදරය කරන මිනිස්සෙක් විදියට මැරෙන්න පුළුවන් වෙන්නේ එතකොට. ඉතින් ඒ විදිහට ජීවත් වෙමු කියන එක තමයි කියන්නේ ඔබ සියලු දෙනාටම. ඇත්තටම විශිෂ්ටයි. එතකොට කවුද මේ වියපත් බබරා? මම මේ ගීතය තෝරගන්න හේතුවක් තියෙනවා. දැන් අමරසිරි පීරිස් නම් වූ අතිදැවැන්ත ගායන වේදිකාවේ තියෙන සුන්දර ස්වරස්ථාන, ඒ සුන්දර හඬ පෞරුෂයේ තියෙන ස්වරස්ථානවල බොහොම අපූර්වට ගිය ලස්සන ගීතයක් නිර්මාණය වෙනවා. මේ වියපත් බඹරා. එතකොට මේ වියපත් බඹරා කියන මේ ගීතය ඇතුලේ ඇත්තටම තියෙන්නේ මොකක්ද? දැන් ස්වර්ණ ඔබ මට ආදරේ හරිනේ. මේ ආදරය දැන් ස්වර්ණ මට ආදරය කරන එකයි මම ස්වර්ණට ආදරය කරන එකයි ඇත්තටම දෙකක් වෙන්න පුළුවන්. මම මගේ අම්මට තාත්තට ආදරේ. ඒ ආදරේ වෙනස්. තාත්තට ආදරේ වෙනස්. මගේ බිරිඳට ආදරේ වෙනස්. හැබැයි මට තව කෙනෙකුට ආදරය කරන්න බැරිද? දැන් ওই ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවානේ. ආදරය කරන්න කෙනෙකුට වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම කිව්වොත් දැන් ඔබ ආද හොඳ ශබ්ද පද්ධතියක් දාලා තියෙනවා. මට මේ ශබ්ද පද්ධතියට ආදරය කරන්න බැරිද? මේ ශබ්ද පද්ධතිය මට දෙනවද ගෙනියන්න? නැහැනේ. නේද? මම මේක මෙතන දාලා යන්න ඕන. නමුත් මම මේකට ආදරේ. නේද? හොඳට ඇහෙනවා. හොඳ ශ්‍රවණ පද්ධතියක් තියෙනවා. ඉතින් මං හරි ආදරේ. මෙතන මේ ගීතය ඇතුලේ තියෙනවා ලස්සන කියමනක්. මේ අහගෙන ඉන්න හැමෝම අපි ගීතයක් අහමු වචන වලින්. අකුරු වලින් අහමු. අකුරු වලට පණ දෙන ගීත මේවා. මේකේ තියෙනවා මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවනම්. දැන් බලන්න දැන් අපි මේ ගීතය දිහා බැලුවොත් එහෙම අපි හිතමු කිසියම් සල්ලාලකමකින් මේ ගීතය දිහා බැලුවොත් මේ ගීතය අහන්න බෑ. මේක අහන්න බෑ. හේතුව මේ ගීතයේ තියෙන වචන වලින් කියන්නේ ආදරය කියන එක තියෙනවා. හැබැයි ආදරය ප්‍රකාශිත කිරීමේ කිසියම් ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ ප්‍රකාශිත කිරීම තුළ කිසියම් විදියට විශ්ෝපයක් ඇති වෙයිද ඒ ආදරය පිළිගන්න කෙනාට කියන ප්‍රශ්නෙත් මේක ඇතුලේ තියෙනවා. ඒක නිසා නූතනයේ නිර්මාණය වෙච්ච අපූර්ව ගීතයක මේකේ දෙවෙනි පෙළේ ඒකෙම කියනවා ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
දැන් බලන්න ඒ තියෙන සොරස්ථාන උඩම අපිට මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ආසයි මං කවුළු පියන් වහලා තියන්න. මොකක් වේද ගීතයේ අදහසට? අපි ඔය හැම දිනෙකම හිතන අර ශෘංගාරේ තියෙන බරපතල තැනට රසිකයා යනවා. ඇයි දොරවල් වහගත්තේ කියන කතන්දරේ. ඒක නිසා මට ආදරයක්, ඔබට ආදරේ. මේ ආදරේ තියෙන්නේ අර අපි කතා කරන මේ බොළඳ මේ සල්ලාල ආදරේ නෙවෙයි දෙන්නේ. මේ ආදරේ කියලා කියන්නේ. මේ ආදරේ කියන්නේ ලිංගතු හැඟීමක්. මේ ලිංගතු හැඟීම මට ඇති වෙන්න පුළුවන්. හැබැයි මට ප්‍රකාශනය කරන්න බැරි වෙන්න පුළුවන්. හේතුව තමයි ඒ අවස්ථාවට අපි මුහුණ දෙන තත්වයන් හමුවේ. ඉතින් අමරසිරි පීරිස් කලාකරුවාට චීර්ෂ ප්‍රණාමය කරන මේ තරම් සුන්දර ගීතයක් අපිට ගෙනාවට. බොහොම ස්තුතියි. ඔබතුමා මම දවසක කියන ගීත විචාරාත්මක වැඩසටහනකට. ඇත්තටම ඉතින් හරිම සුන්දරයි ඔබගේ දැනීම, ඔබ ප්‍රකාශ කරන විදිහ. ඉතින් මගේ පුංචි රෝසමලේ ගීත. මේ ගීතේ ගායනා කරන්නේ අමරසිරි පීරිස් කලාකරුවන්, සංගීතය ඩැනිස්ටර් පෙරේරා, ඒ වගේම පද රචනය ධම්මික බණ්ඩාර. අහලා බලමු මේ ගීතයත්. අද එකතරුවයි ගීත 6 සජීව වැඩසටහනේ ගීතවත් වන්නේ මංගල ප්‍රියන්ත පෙරේරා. පුංචි රෝසමලේ මමයි නොබේ වේපත් බඹරා නුඹ හේනෙන්වත් නොදකින කුමරා නුඹ හේනෙන්වත් නොදකින කුමරා ආහසේ නුඹ ඉන්නවාන ආසයි මං නොකී කවි ඔබට කියන්න තරහක් නෑ නුඹ බැස යන්න පුංචි නවාතනේ ඇවිදින් සැරී සරනවා ආසයි මං කවුළු පියන් ඇලලා තියන්න තරහක් නෑ නැවිත් ඉන්න මගේ පුංචි රෝසමලේ මමයි නොබේ වියපත් බඹරා නුඹ දිනෙන්වත් නොදකින කුමරා නුඹ හිනෙන්වත් නොදකින කුමරා
නොදකින කුමරා ඊ타මත්ම සුන්දරයි අලංකාරයි. මේ වන විට අපි සජීවීව නරඹන සියලු දෙනාටම බෙහිම් ස්තුතිය පුද කර සිටින මේ අවස්ථාවේ. එතකොට ඔබතුමාගේ මේ කාලය වෙද්දී ඔබතුමාගෙන් කියන්නේ ගෝල බාලයෝ කීයක් විතර වගේ දැන් බෙහි කරලා තිනවද? ඔන්න උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නේ ස්වර්ණ මගෙන් අහනවා. මම ගුරුවරයෙක් වෙන්නේ 1985 12 වෙනි මාසේ 17 වෙනිදා. එදා ඉඳලා අද වෙනකන් අඛණ්ඩව කිසිම ප්‍රශ්නයක් නොවි ගෝල බාලයෝ මං හිතන්නේ අනේ ස්වර්ණ මට මේකට උත්තරයක් දෙන්න ඇත්තටම බැරි තරම්. මං හිතන්නේ අද වැඩසටහනේ ගොඩාක් ගෝල බාලයෝ අහනවා. හැබැයි ස්වර්ණ මට තියෙන ලොකුම සතුට තමයි අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මගෙන් ඉගෙන ගත්ත ගෝල බාලයෝ සෑහෙන පිරිසක් අද කතිකාචාර්යවරු. ජාතික අධ්‍යාපන ආයතනයේ මොරටු විශ්වවිද්‍යාලයේ මේවැ සෑහෙන ප්‍රමාණයක් කතිකාචාර්යවරු ඉන්නවා. මම ඇත්තටම ස්වර්ණ මැරෙන්න බය නැහැ. හේතුව උපදිච්ච දවසේ ඉඳලා මේ වෙනකන් ජීවිතේ හරියට දුක් විඳ කෙනෙක් මම. ස්වර්ණ ඉගෙන ගන්න මට මගේ ගෙට උඩින් තියෙන ඇල්ල කන්ද වත්ත ඔය ඇල්ල කන්ද වත්තේ මං කොච්චර ඔට්ටපාලු එකතු කරන්නේ නැද්ද පොත් ටික ගන්න. ගස්සට වැටිලා තියෙන ඔට්ටපාලු ටික එකතු කරන් ඉන්නවා. 7-12යි ඔට්ටපාලු කිලෝ එක. මම විශ්වවිද්‍යාලේ ගෞරව උපාධියක් ගන්නවා. මේ වැඩසටහන නරඹන හැමෝටම මම ලොකු කතාවක් කියනවා. අපේ ජීවිතෙන් අත්හරින්න ඕන වචන දෙකක් තියෙනවා. එකක් තමයි නෑ, අනිත් එක තමයි බෑ. ওই දෙකම අපි අතාරින්න ඕන ස්වර්ණ. මට ලයිට් නෑ ගෙදර. විශ්වවිද්‍යාලේ ෆයිනල් ඉයර් එක. මට ලොකු තරංගයක් නෙවෙයි, මට ලොකු උවමනාවක් තිබුණා පන්ති සාමාර්ථයක් ගෞරව උපාධියක් ගන්න. අපේ ගෙදර ලයිට් නෑ, කුප්පි ලාම්පු තිබුණේ. මම ওই කුප්පි ලාම්පෙන් තමයි වැඩ කරන්නේ. විශේෂයෙන්ම චිත්‍ර මූර්ති වගේ දේවල් කරන්න බෑ ලයිට් නැතුව. ඒක නිසා මේ මගේ වැඩසටහන නරඹන හොරන් ඩිපෝ එක ළඟ බුද්ධික මල්ලි ඉන්නවා නම් ඔන්න මං ඔයා ගැන කියන්නේ. ඔයාලගේ ඉස්සරහා තමයි ඩිපෝ එක තිබුණේ. ඩිපෝ එකේ ඉස්සරහා තිබුණා සිමෙන්ති අර අපි කියන්නේ අර කානුවක අර උඩට බඳින අර කොන්ක්‍රීට් කෑල්ල තියෙන්නේ. වත. ඕක උඩට යනවා මම රෑ 10ට විතර. එතන තියෙනවා ටන්ස්ටන් කාබයිඩ් ලයිට් එක. මං ඔතන ඉඳගෙන තමයි මගේ වැඩ කරේ පාඩම් කරේ. මං ගෙදර එන්නේ 3ට විතර. මට හෝ කිව්වා සමහර අය පිස්සෙක් කියලා. පිස්සෙක් නෙමෙයි. මට ඕන තැනට මං ගියා. ඒක නිසා මේ වැඩසටහන නරඹන ආදරණීය දුවේ පුතේ, ගෙවල් වල අසීමාන්තික අඩුපාඩු තියෙනවා. අනේ පුතේ මතක තියාගන්න. අපි හිතුවොත් අපිට නෑ සහ බෑ කියන එක දෙකම නෑ කියලා උපදිනවා. ඉතින් ඔබගෙන් හොඳ අවවාද ටිකක් අපිට ගන්තාද. ඉතින් ස්තුතියි ඔබතුමාට. එතකොට ප්‍රේමයේ අභිමන් දැනෙන්නේ වියව් පසුවයි කියලා කියනවා. මොකද්ද මේ ගැන ඔබතුමාගේ අදහස? ඇත්තටම මෙහෙමයි. දැන් ඕනෑම නිර්මාණයක් බිහි වෙන්නේ ස්වර්ණ මේ නිර්මාණ කරුවට රිදිච්ච වෙලාවට. හොඳට රිදුනහම හොඳ නිර්මාණයක් එළියට එනවා. රිදෙන්න ඕනේ. හැබැයි ඒ රිදිල්ල අපි හිතුවොත් එහෙම අපි රිදෙන ක්‍රම කීපයක් තියෙනනේ. අතපය රිදෙනවා, හිත රිදෙනවා. අපිට සතුටටත් රිදෙන්නේ නැද්ද? සතුටටත් රිදෙනවා. එතකොට විප්ලම්බ සුන්දරය දෙයක් වියෝ වුණාට පස්සේ අපිට දැනෙන හැඟීම කියන්නේ එකක්. අපිට ඒක ලැබුණාට පස්සේ ලැබෙන සතුට ඒක තව එකක්. හැබැයි අර ලැබෙන දෙයට වඩා ලැබිච්ච දෙයක් වියෝ වුණාම ටිකක් දැනෙනවා ඒක. එතකොට මම මේ ගායනා කරන ගීතේ අකුරෙන් අකුර පදෙන් පදේ ගලපලා බලන්න අද වර්තමානයේ අපි අහන ගීත වලත් තියෙන මේ අදහස තමයි. හැබැයි මෙහෙම නෙවෙයි. ඒ අදහස මෙහෙම නෙවෙයි කියලා කියන්නේ කාටවත් දොස් කියනව නෙවෙයි. මිනිස්සු ඉල්ලන දෙයට සැපයුම කියලා කතාවක් තියෙනවා. මම ඒක පිළිගන්නේ නැහැ. මොකද මම ඇත්තටම අර ඔබ කිව්වා වගේ මගේ තමයි දැහැන කියන වැඩසටහන. ඒක මම පාසල් ළමයින්ගේ ඔය මනෝ සමාජීය කුසලතා සංවර්ධන වැඩසටහන. ඒක ළමයි ගොඩාරියක් මම වැඩසටහන් දැන් මේ වෙනකොට 30ක් විතර කරලා තියෙනවා. ළමයින්ගේ මෙතෙන්ට මම කතා කරලා තියෙනවා. පැය දෙකක් තුනක්
සද්දයක් නැතුව ළමයි අහගෙන ඉඳලා තියෙනවා. ස්වර්ණ මෙතන වෙලා තියෙන්නේ මේ නිව් ජෙනරේෂන් එකේ ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ජෙනරේෂන් එකට විඳින්න පුළුවන් රහට අහන්න පුළුවන් දේවල් අද අපිට පොඩ්ඩක් අඩු බවක් පේනවා. ඒක නිසා හැමෝම දැන් බලන්න දැන් ඊයේ අහපු සින්දුව අද අපිට අමතකයිනේ. දැන් ළමයින්ව අධ්‍යයන චාරිකාවක් කරා යන බස් එකකට නග ගන්න බලන්න. සින්දුව වල මුලපද පේලි ටික විතරක් කියාගෙන යනවා. සින්දු ගොඩාරියක් කියාගෙන කියන්නේ. එකක්වත් රහට කියන්නෙත් නැහැ. හැංගීමෙන් කියන්නෙත් නැහැ. ඒ නිසා මේ ගීත රහට හැංගීමෙන් කියන්න පුළුවන්. එතකොට ස්වර්ණ අපි මේ ගීතය අහලා බලමු. මෙන්න වචන, මෙන්න තනු, මෙන්න ගායනා. මට සමීප වෙන්නවත් බැරි සුන්දර හඬකට පුළුවන් තරම් දුරට සමීප වෙන්න ගන්න පුංචි උත්සාහය. ඔව් වියෝ පසුවයි ගීතයේ මුල් ගායනයේ සුනිල් එදිරිසිංහ කලාකරුවන් ඒ වගේම ගීත පද බන්දුල නානායක්කාරකාරීව සංගීතයේ ආචාර්ය රෝහණ වීරසිංහ මේ අද ගීතවත් වන්නේ එකතරොයි ගීතය සමග මංගල ප්‍රියන්ත පෙරේරා. පසුවයි දැනෙන ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරදා වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරදා ඉඳ බැලූ විට ගඟ හැඩයි කදීමයි දෙයට වන් විට එවන් ගඟුලම විහිසුනොයි චන්දයි වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරදා හඳක් නැතිදා අහස් තලයට තරුවදේ සැනසුම් පොහෝදා එවන් තරුවම් ලබන්නේ ගැරෑම් වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරදා වියෝ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනහවේ සරදා
ඉතාමත්ම සුවිශේෂී ඔබගේ ඒ ගායනය. ඉතින් මංගල මහත්මයා මට දැනගන්න ගන්න කැමති දැන් ඔබතුමා චිත්‍ර කලා තමා ඔබ හදාරන්නේ. එතකොට මේ සංගීත ශාස්ත්‍රයට පිවිසෙන්නේ කොහොමද? මේකෙදි සුන්දර අත්දැකීමක් තියෙනවා. මේ අපේ දැන් මගේ නෝනා මහත්මිය බලාගෙන ඉන්නවා මේ වැඩසටහන. මම හරි ආසයි ඉස්සර ඉඳලා ගීත ගායනා කරන්න. ඉස්සර අපේ නෑදෑ ගෙවල් වල තිබුණ පුංචි පාටි. අපේ ගෙදර තුන ඩෝලයක්. ওই ඩෝලේ මේ දණහි ආස්සේ ගහගෙන ඒ අපිත් එක්ක අපේ අම්මගේ පාර්ශවයේ අපේ ගොඩාක් අය එකතු වෙනවා මාමලා නැන්දලා එකතුලා පොඩි පාටි තියෙනවා. දැන් ඉස්සර කාලේ වගේ මේ වගේ අපිට පාසුකම් නැහැනේ. අපි කෑ ගහලා අර ඉන්න පිරිසට ඇහෙන්න ඩෝලෙ ගහ සින්දු කියනවා. එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ. මට මතක් වෙන ලස්සන ගීතයක් වයන්න සිතාරේ වයන්න ඔබේ. ඕක හරි ජනප්‍රිය ඉස්සර. ඉතින් ওই විදිහට සින්දු කියන්නේ පුංචි කාලේ ඉඳලාම පොඩි වුවමනාවක් තියෙනවා. ඊට පස්සේ මම ළමා පිටියට එනවා ගුවන්විදුලි සංස්ථාවේ. ළමා පිටියේ මගේ ගීතයක් තාමත් තියෙනවා. ගුවන්විදුලි සංස්ථාවේ ළමා ගීතයක් තාමත් තියෙනවා. ඒකට මම මේ වෙලාවේ මතක් කරනවා අපේ සමිතා එරන්දති මුදුන්කොට්ටුව මහත්මියගේ අම්මා කුමාරි බෝතට සහ ප්‍රේමදාස මුදුන්කොට්ටුව මහත්මයාව. එරන්දති ලලිත කලායතනයේට ගෙන්න ගන්න දොන් පේද්‍රික් එකේ තමයි අපේ කුමාරි මිස් වැඩ කරේ. ගීත ගායනා කරන්න පුංචි පහේ වුමනාවක් සහ ඇම්මක් සහ උණක් තියෙන හින්දා ගෙන්න ගත්තා මාව. ගෙන්නගෙන ඒ වැඩසටහනට මාව යොමු කළා. ඔන්න ඔහෙන් තමයි පටන් ගන්නෙ. මම පාසල් වේදිකාවේ පළවෙනි ගීතය කිව්වා ගීතයක් 3 පන්තියේදී ඇත්තමයි ස්වර්ණ වැරද්දුවයි කියන්නේ. පුදුම වැරද්දුලක් වැරද්දුවා. හැබැයි වැරද්දුනහම මොකද කරන්න ඕනේ ස්වර්ණ? වැරද්ද හදාගන්න එපා. අනිවාර්යෙන් ඒක කරන්න එපා. ඔක්කොටම ඉස්සෙල්ලා. ඊළඟට මාසෙකට ඉතින් පස්සේ මම තව ලස්සන ගීතයක් කිව්වා. හදාගෙන කිව්වා. ඒක නිසා මේ අපි ඇත්තටම අපිට හිතන්න ඕන එක දෙයක් තියෙනවා. මේ අපිට වර්ධිනව නේද? වර්ධින එක තමයි හරියන්න හේතුව. වර්ධින එක තමයි හරියන්න හේතුව. ඊට පස්සේ මම ඉක්මනට කතා කරන්න මම ගොඩක් කතා කරොත් එහෙම කට්ටිය ලයිව් එකෙන් යයි. හැබැයි අහන්න දේවල් ගොඩක් තියෙනවා. ඊට පස්සේ පාසල් වේදිකාව, ඊට පස්සේ විශ්වවිද්‍යාලය, ඊට පස්සේ අපේ ගුරු ජීවිතයේ මුලින්ම මම හිටියේ ඇතිමලේ පියවර 2 මහාවිද්‍යාලයේ. ගීත තියා මොනවත්ම ගායනා කරන ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක් එහෙන් අලි, එහෙන් කොටි කියන්නේ කකුල් දෙකේ කොටි, එහෙන් වෙනත් ඔය විවිධ අරගල් වල ඉන්න අයත් එක්ක රෑ තිස්සේ අපි හිටියේ මේ කැලෑවල් වල තමයි බහුතරයක් හිටියේ. ඉතින් සින්දු කියන්නේ කොහොමද? එතනින් පස්සේ සින්දුව චූට්ටක් අමතක කළා. ඊට පස්සේ එනවා සෙවණගල මහාවිද්‍යාලයට. ජීවිතේ පළවෙනි වතාවට බෑන්ඩ් එකක් එක්ක සින්දු කියනවා. හරිද? නයිට් ෆෙරෝස් බෑන්ඩ් එක මතක් කරනවා. ඔබ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. බෑන්ඩ් එකේ සින්දු කියන්න ගිහිල්ලා ඇත්තමයි නෑවනේ පිළිවෙලක් ඇතුව. මොකද මේ ජීවිතේ පළවෙනි වතාවට ගීතයක් කිව්වා බෑන්ඩ් එකක් එක්ක. මේ අපේ ඔබ දන්න වචන වලින් මම මේ කියන්නේ ඔබට දැනෙන්න. හැබැයි මේ වේදිකාවේ මම ඊට විනාඩි 20කට 25කට විතර පස්සේ මම ආයි නැගලා ආයි ගීතයක් කිව්වා. ඒක නම් කිව්ව රිදෙන්න. ඔතනින් තමයි පටන් ගන්නේ. ඔතනින් තමයි පටන් ගත්තේ ඒ ගමන. ඉතින් අද වෙන විට ඉතාමත් සුවිශේෂී ගමනක් ඔබ පැවිලා තියෙනවා. එතකොට සර් මේ වසන්තය එක වසන්ත තියෙනවා. එතකොට ප්‍රථම වසන්තය කියන්නේ මොකද්ද? මෙහෙමයි. හැඩකාර ජීවිතයක, හැඩකාර යෞවනයක, හැඩකාර තාරුණ්‍යයක, හැඩකාර ළමාවියක, ඒ වගේ තමයි හැඩකාර මැදිවියක, හැඩකාර වයෝවෘද්ධ බවක. මේ හැමතැනම තියෙනවා වසන්තය කියන එක. ඇයි වසන්තය කියන එක අපි මේක ළඟට ගන්නෙ නැත්තේ මොකද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. මොකද දන්නවද? අපි ඉන්නේ ලොකු අරගලයක. අරගලයක කියලා කියන්නේ අපි නිතරම හිතනවා ස්වර්ණ දැන් ඇත්තටම කියනවා අපි හරි කෑදරයිනේ. මේ කෑදරයි කියලා කියන්නේ මේ කෑමට බීමට නෙවෙයි. අපි බොහෝ දේවල් වලට කෑදරයි. මේ කෑදරකම නිසාම අපේ වසන්තය අපෙන් අයින් කරගෙන තියෙන්නේ. අපි අතෝරන නැතුව දුවන මේ රළු පොළොව මත අර අපි කියන්නේ අතෝරක් නැතුව දුවනවා කියලා. මේ දුවන්න පටන් අරන්. පුංචි එකාගේ පටන් වයෝවෘද්ධ කෙනා දක්වාම මේ දුවනවා. අපි හිතමු අපි දැන් ඇඳක් උඩ පෙරලිලා අර බකමුණගේ ආත්මය කියලා එකක් තියෙනවා. එයා දන්නවද? ඒ කියන්නේ අර කියන අවදිය තාත්ති කෑවද?
තේ බොනවද? ඔන්න ඔය කාලෙත් අපිට නිදහසේ ඉන්නේ නැහැනේ. එක්කෝ ඉඩම් නඩුවක් හරි තියෙනවා. විඳින්න මහ ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා ස්වර්ණ මම කියන්නේ දැන් මට විඳවන්න දේවල් නැහැ. ඇත්තම කියනවා. මොකද හුඟක් කෙවෙන්නම නිදහස් වෙලා තියෙන්නේ. මට තියෙන එකම දේ තමයි මගේ දුව තාම උසස් පෙළ හදාරනවා. අන්න යාට කිසියම් විදියක තීරණාත්මක තැනකට ගත්තායින් පස්සේ මම ජීවිතේ හොඳට විඳලා ජීවිතේ ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. මේ වෙනට ගෙදර කට්ටිය නරඹන වැඩසටහන මේ වෙනට ගෙදර කට්ටිය නරඹන අනිවාර්යයෙන් ප්‍රථම වසන්තය ගැන තෝරගෙන තිනවා මේ ගීතයේ ගීපද කුලරත්න ආර්යවංශ ඒ වගේම සංගීතයේ තනු නිර්මාණය සනත් නන්දසිරි ගායනයත් සනත් නන්දසිරි මුල් ගායනය අද එකතරුවයි ගී 10යි සජීව වැඩසටහනේ ගීතවත් වන්නේ මංගල ප්‍රියන්ත පෙරේරා කලාකරුවන් අහලා බලමු මේ රසබර ගීතේ ඔහුගේ හඬේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මදුමල් පිපේන විගුරෙව් නැගෙනා මේ ප්‍රථම වසන්තයයි තරුණ වෙන තුරා නිදිබර අඹරේ සඳුනගෙන තුරා සිටියදී අඳුරේ ඔබ සුපුන් සඳ සේ පායා පහන් රැය වේ ආවේ මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මදුමල් පිපේන විගුරෙව් නැගෙනා මේ ප්‍රථම වසන්තයයි සිත පවසදරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදී කතරේ ඔබ සිහිල් දොලක් සේ පාවේ වසන්තයක් වේ ආවේ මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මදුමල් පිපේන විගුරෙව් නැගෙනා මේ ප්‍රථම වසන්තයයි ස්වර්ණ මේ ගීතේ කියනකොට මට පුංචි දෙයක් මතක් වුණා. ඔව් මේ හොරණ ඉතින් මගේ උපංගමනේ හොරණ ගොඩක් අය මාව හඳුන්වන එක විදිහක් තමයි අර දෙරණ 60+ වේදිකාවේ සනත් නන්දසිරි සර්ගේ සින්දු කියපු හොරණ කෙනා කියලා.
තමයි. එතකොට ස්වර්ණට හිතෙන්නේ නැද්ද? දැන් මම ඇත්තම එහෙනම් සනත්නන්ද සර්ගේම සින්දු 10ක් තෝරන්න එපායි. නැහැ. මම මේ පණිවිඩය දෙනවා මේ ආධුනික ගීත අපිටම මේ වගේ වැඩසටහන් වල ඔබ ආධුනිකත්වයෙන් මිදෙන්න දරන උත්සාහය ඇතුළේ ගීත ගායන කෙනෙක් නම් ඔබ නිතරම බලන්න මේ හැම ගායකයෙක් සතුවම තියෙනවා ඒ ගායකයාට සතු කෑලි ටික. ඒකෙන් තමයි මිනිස්සු අඳුරන්නේ. නැතුව කටහඬෙන් නෙවෙයි. හරිද? කටහඬෙන් අඳුරන්නේ මුල් ගායකයා. ඒක ප්‍රශ්නයක් නෑ. කටහඬෙන් මුල් ගායකයා අඳුරන. හැබැයි එයාගේ කෑලි අපි ඕකට කියනවා ඉංග්‍රීසියෙන් ෆීල් එක. ඒ ෆීල් එකේ හැංගීම ගන්න නම් අපි විවිධ ගායකයින්ගේ ගීත අපි ගායනා කරලා කිසියම් විදිහේ පරිණතියක් අපි ලබා ගන්නට ඕන කියන මම පණිවිඩය දෙන්න. මොකද හේතුව හුඟක් දෙනෙක් කියනවා එක ගායකයෙක්ගේ ගීත දිගටම කියන්නේ කියලා. මම නම් ඒකට ඉච්චර කැමති නෑ. ඉතින් ඔබත් මම දැකලා තියෙනවා අපේ සනත් නන්දසිරි ප්‍රවීණ කලාකරුවන්ගේ ගීතවලට ඉතාමත් සාධාරණයක් ඔබ ඉටු කරනවා. අර කිව්වා වගේ. ඉතින් මමත් ගොඩක් අහලා තියෙනවා මිනිස්සු කතා වෙන ඔය වගේ දේවල්. ඇත්තටම ඔබ ඉතාමත් ඒ කියන්නේ අනිත් ගීතවලටත් ඔබ සාධාරණයක් කරනවා. සනත් නන්දසිරි මහත්මයාගේ ගීතවලට විශේෂයෙන් සාධාරණයක් කරනවා ඔබ. ඇත්ත ඒකට එක හේතුවක් තියෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු අපේ කුලපතිතුමා මහාචාර්ය සනත් නන්දසිරි ළඟට ගිහිල්ලා කකුල් දෙක අල්ලලා බැඳලා කතා කරලා තියෙනවා මං. හරි ආදරේ. ඉතින් අද එක තරුවයි ගීතය සජීව වැඩසටහනට පැමිණලා සිටින අපේ ප්‍රවීණ ගායන ශිල්පීතුමා තමයි මංගල ප්‍රියන්ත පෙරේරා මහත්මයා. ඉතින් අද සජීවීව අපිව නරඹන සියලු දෙනාටම ස්තුති පුද කර සිටිනවා මේ අවස්ථාවේ. ඉතින් ඔබතුමාට වචනයක් ඔවුන් වෙනුවෙන් සඳහන් කරන්න පුළුවන්ද? අපිට දිර්මත් කරන අපිට කමෙන්ට් එකක් දාන අය වෙනුවෙන්. අනිවාර්යයෙන්ම මං හිතන්නේ ස්වර්ණ ඔබේ මං හිතන්නේ ඔබේ දුරකථනයේට ඇත්තටම විශාල කමෙන්ට් සංඛ්‍යාවක් මේ වෙනකොට ලැබෙන්නේ නැති. ඔව් කෙටියෙන්ම කියන්නම්. ඔව් බොහොම ස්තුතියි. ඇයි එහෙම කියන්නේ? ඔබ අපිට දෙන සහයෝගය නූතන තාක්ෂණයත් එක්ක අපිට එකතු කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ අපි කමෙන්ට්ස් ලයික්ස් ඔහොමම එනවා. ඉතින් අපිට views වැඩි වෙනවා. කියන්නේ ගොඩක් දෙනෙක් බලනවා. ඒ හැම view එකක්ම ඒ හැම කමෙන්ට් එකක්ම හැම heart එකක්ම like එකක්ම අපිව තව විනාඩියක්වත් ජීවත් කරයි කියලා අපිට හිතෙනවා. ඇත්තම ඉතින් ඔබටත් පුළුවන් මෙතුමාගේ තියෙනවා රසෝගය කියලා සුවිශේෂී වැඩසටහනක්. ඔබගේ ආයතනයට ඒ වගේම පාසලට ඕනම ස්ථානයකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මෙතුමාව රසෝගය වැඩසටහනේ. ඉතින් ඊටමත් සුවිශේෂී වැඩසටහනක් රසෝගය මාත් පෞද්ගලික ලෙස රස විඳලා තියෙනවා. ඉතින් ඊළඟට මම තෝරගන්නවා පුද සුනක නිසල බව ගීතය දයන් විතාරණ මහත්මයාගේ. මේ ගීතය ගීපද රචනය සුනිත් රූපසිංහ සංගීතය රෝහණ වීරසිංහ. මෙවැනි ගීතයක් තෝරගන්න මොකද හිතුනේ? දැන් අනිත් ගීතත් එක්ක බලමු මේ ටිකක් වෙනස් ගීතයක්. ඔව් මේ ගීතය ඇතුලේ අපි කතා කරන්නේත් ආදරය ගැනම තමයි. ප්‍රේමය ගැන කතා කරන්නේ. හැබැයි මේ එක එක ගායන ශිල්පියාට ගීපද රචනය කරන රචකයෝ මම අර කිව්වේ මොකක් හරි රිදීමක් දැනුණාම තමයි අපිට විඳීමක් දෙන්නේ. ඒ රිදීම පිටිපස්සේ අපිට විඳීමක් දෙනවා. එතකොට එහෙම විඳින්න හදපු ගීතයක් ඇත්තටම ස්වර්ණ. දැන් ඔබ ඔය කතා කර ඔබ දැන් මොහොතකට ඉස්සෙල්ලා පණිවිඩයක් දුන්නනේ අපේ රසිකයින්ට. පාසල් දරුවෝගේ හිත හදන වැඩසටහන තමයි දැහැන. ඊළඟට වැඩිහිටියන්ගේ හිත හදන ලස්සන වැඩසටහන තමයි රසෝගය. ඊළඟට 60 පැන්න අපි ටික එකතු වෙලා කරන දැන් ලංකාවේ මහත් ප්‍රසාදයට ලක් වෙලා තියෙන වැඩසටහන 60+ golden voice අපි ගිය 15 නුවර අති දැවැන්ත ප්‍රසංගයක් කරලා ආවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෑන්ඩ් එකත් එක්කම අපි ඒක කරන්නේ නොමිලේ. මිනිස්සුන්ට රසිකත්වයේ කියන එක දෙන්න ඕන යුගයක්. ඒක නිසා මිනිස්සුන්ට ලස්සන ගීත ටිකක් අහන්න අපි 12 දෙනෙක් සැදී පැහැදී ඉන්නවා. ඔබේ නගරයේ ඔබේ ප්‍රදේශයේ නොමිලේ මේ වැඩසටහන කරන්න. අවශ්‍ය සම්පත් ටික ලෑස්ති කරලා අපිට කියන්න. අපි එන්නේ අපේ සාක්කුවේ තියෙන සතේ වියදම් කරගෙන. ඔබට ලස්සන දෙයක් දෙන්න ඕන හින්දා.
ඉතින් ඔන්න ලස්සන වැඩක්. ඉතින් අද කාලේ මුදලට හැමදේම සීමා වෙන කාලෙක ඔන්න ඔබටත් පුළුවන් නොමිලේම මේ ප්‍රසංගය ගෙන්න ගන්න මෙතුමව සම්බන්ධ කරගෙන. ඉතින් මේ ගීතයත් රස විඳමු අපි අපේ වැඩසටහනේ. ඉතින් අද ගීතවත් වන්නේ මංගල ප්‍රියන්ත පෙරේරා මහත්මයා. ඔහුගේ හඬින් රස විඳමු මේ ගීතයත්. පෙමට තිබුණේ නම් හදවතට නොවේ මේ තරම් සුසුම් මට කියනවාද බැඳි ආදරයට ඇයි දෙන්නේ රිදුම් බුදු සුනුක නිසලවා ලද පෙමක තිබුණේ නම් හදවතට නොවේ මේ තරම් සුසුම් මට කියනවාද බැඳි ආදරයට ඇයි දෙන්නේ රිදුම් එලාත් මුදු සුවඳ නෙලාගෙන සැනසිල්ල ළඟින් විනහෙන්න ගිහින් දුක හඬ ඔබ දන්නවනම් නෑ දෙන්නේ රිදුම් බුදු සුනුක නිසලවා ලද පෙමට තිබුණේ නම් හදවතට නොවේ මේ තරම් සුසුම් මට කියනවාද බැඳි ආදරයට ඇයි දෙන්නේ රිදුම් සොබා ඇත් පෙම්වරම උතුම් ලෙස පුදදුන්නු බැතින් පන ගැහෙන තරම් ලෙන්ගතු සිතකින් මෙන බලනවනම් නෑ ඉන්නේ දුරින් බුදු සුනුක නිසලවා ලද පෙමට තිබුණේ නම් හදවතට නොවේ මේ තරම් සුසුම් මට කියනවාද බැඳි ආදරයට ඇයි දෙන්නේ රිදුම් බුදු සුනුක නිසලවා. ඉතාමත් මරංකාරයි අපේ ගායනේ. ඉතින් ආදරේ කළා විවාහ වුණා කෝවා. ආදරෙන් කවදාවත් පෙරදිලා නැද්ද? පරදින්න දෙන්නෙකුට ආදරය කළා නැහැ. ඇත්තටම ඔබ ඔය අහන ප්‍රශ්නේ හරි වැදගත් ප්‍රශ්නයක්. අපි කලාකරුවෝ වුණාම අපිට හරියට මිනිස්සු ආදරය කරනවා ස්වර්ණ. හරියට ආදරය කරනවා. එතකොට ඒ ආදරයයි අපිට ලැබිච්ච ප්‍රේමයයි අතර තියෙන ලොකු වෙනසක්. එතකොට මට ලැබිලා තියෙන්නේ ප්‍රේමයක් නේ.
ඒ නිසා ඒක මං අල්ලගෙන ඉන්නේ හදවතින්මයි. ඒක ඇතහැරෙන්නේ නැහැ. ඔව්. ඉතින් ස්වර්ණ ඉතින් ඇත්තටම කියනවා ඉතින් මේ ගීතත් එක්ක කතා කරනවා නම් ඉතින් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. අපේ සුසිල් ප්‍රේමරත්න සර්ට මම කියනවා මේ අහල පහල තියෙන ඉස්කෝලවල ළමයි ටිකක් එකතු කරලා දෙන්නකො ලස්සන රසවින්දන වැඩසටහනක් කරන්න. ඔව්. මේ වෙනුවටත් අපේ කලා සංගමයේ කීප දෙනෙක් කමෙන්ට් දාලා තිනවා ඔබතුමාව සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරමු කියලා. ඉතින් ඒ අයට කියන්නේ අපි ළඟදිම ඒ වගේ දෙයක් කරමු. ඉතින් ඊටාමත්ම සුන්දර චරිතයක් තමයි අද ඇවිත් ඉන්නේ. ගීත ගැන කතා කරනවා නම් ඇත්තටම කියනවා නම් ඇත්තටම කියන ඇඬෙන්න කතා කරන්න පුළුවන් ස්වරන. මේ අපේ සමහර ගීත තියෙනවා ඇඬෙන්න කතා කරත හැකි. දරුවන්ව එකතැන තියාගත්ත හැකි පැය 3ක් නොසෙල්ලී තියාගත්ත හැකි. ඒ අත්දැකීම මම බින්දලා තියෙනවා. ඉතින් ඒ නිසා රසිකේනි ඔබට ආරාධනය කරනවා ඔබට මගේ සේවය ගන්න පුළුවන් ඊටාම සොච්චම් මුදලකට ගන්න පුළුවන්. ලක්ෂ ගණන් කතා කරන කෙනෙක් නෙවෙයි මම. මැරෙන්න ඉස්සෙල්ලා රටට තව දෙයක් දෙන්න ඕනේ. ඒකයි ප්‍රාර්ථනාව. ඉතින් එතුමාගේ ප්‍රාර්ථනාව ඒකයි. ඉතින් අද සජීව වැඩසටහන පැයකට සීමා වූ වැඩසටහන පැයකමාරක් දක්වා ගියා. ඉතින් ඔබගේ රසබර කතාත් එක්ක කාලය ගෙවුණා තේරුනේ නැහැ. ඉතින් සුවිශේෂී වැඩසටහනක් ලෙස ඉතිහාසගත වෙයි අද දිනය. ඉතින් තරුපිරිහාස කලා සංගමයේ මගින් ඉදිරිපත් කරන සුවිශේෂී වැඩසටහනක් තමයි මේ. ඉතින් උදව් උපකාර කරපු සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම ගරු සභාපති සුසිල් ප්‍රේමරත්න මහත්මයාට බෙහෙවින්ම ස්තුතියි. නිෂ්පාදන කටයුතු අංශයෙන් සහාය ලබා දෙන රංජිත් තේනවර, ශ්‍රේයා තේනවර මැතිණිය සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි පුද කරනවා. ඉතින් වැඩසටහනේ අන්තිම ගීතය තමයි අපි ඇවිත් සිටින්නේ. ඉතින් ඔබතුමාට සමු දෙන්නත් ලෝබයි මට. ඉතින් අවසාන වශයෙන් ඔබතුමාට අපේ වැඩසටහන ගැන වචනයක් සඳහන් කරන්න පුළුවන්ද? ඔන්න ස්වර්ණ වැඩසටහන ඉවසන් මට මේක අමතකුණොත් අහන්න අර කියන්න කියපු රහස මොකද්ද කියලා මම ඒ රහස කියන්නම්. මේ වැඩසටහන ගැන මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අද දවස උදේ 7ට ස්වර්ණ මගේ දවස ආරම්භ වෙන්නේ. දවල් 12 විතර වෙනකන් හිටියේ උසස් පෙළ ළමයි ටිකක් එක්ක අද මගේ උසස් පෙළ චිත්‍ර කරන දරුවෝ ගොඩාරියක් අපේ ගෙදර ඉරිදා. ඊට පස්සේ බෙන්තොටට ගියා අපේ අර කියපු වැඩසටහනට සෞන්දර්ය අපේ සෞන්දර්ය කණ්ඩායමේ බෙන්තොට ඉඳලා 6ට ගෙදර ආවා. ඊට පස්සේ ඔයාව හොයාගෙන මෙහාට ආවා. මම පින් දෙනවා මගේ කරගත්ත පිනුත් අරගෙන හොඳ භවයක උපදින්න කියලා. ඇත්තම කියනවා නම් අම්මටයි තාත්තටයි. ඇයි දන්නවද? අපි දැන් ඇත්තටම කියනවා නම් බැලුවෙන් පස්සේ දැන් අපි ඇහිලා වයස කියනක ඉලක්කමක් වෙච්ච ඇත්ත. නමුත් අපේ ශරීර රිදෙනවා දැන්. රිදෙන්නේ නැති වෙන්න, හිත රිදෙන්නේ නැති වෙන්න මේ යෝධ බල යෝධ ගාය දෙන්නේ අම්මයි තාත්තයි. ඒක නිසා පින් දෙනවා විතරක් නෙවෙයි බුදුන් දැක නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා අම්මයි තාත්තයි. ඒකම මට උදව් කරන, මට ආදරය කරන, හැඟීමෙන් මාත් එක්ක ඉන්න, දයාබරත්වයෙන් මාත් එක්ක ඉන්න රසිකයෝ ඔක්කොටම මම ළඟදිම ආයි ස්වර්ණ එනවා ඔයාව හම්බ වෙන්න ගීත 10කුත් අරගෙන. පුංචි මහන්සියකුත් තේනවා මට අද දවසේ ඉච්චරම කාර්යබහුලයි. ඉතින් බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම. ඔබතුමාටත් බෙහෙම ස්තුතියි මගේ ආරාධනය පිළිඅරගෙන වැඩසටහනට සහභාගී වුණාට. ඒ වගේම ඔබටත් පුළුවන් එකතරුවයි ගීතය සජීව වැඩසටහනට සම්බන්ධ වෙන ඉදිරියේදී මාව අමතා. ඉතින් කියන්න ඕනේ හෙට දිනේ එකතරුවයි ගීතය වැඩසටහනට සම්බන්ධ වෙන්නේ විමල් කුමාර කරුණාත්ම මහත්මයා. ඉතින් ඔහුත් 60+ වේදිකාවේ ගායන තරුවක්. ඉතින් ඔබට හෙට දිනේ රාත්‍රී 8ට මේ වැඩසටහන නරඹන්න පුළුවන්. ඉතින් අද ගීතවත් උනේ අපේ ප්‍රවීණ ගායන ශිල්පී මංගල ප්‍රියන්ත පෙරේරා මහතයි. ඉතින් ඔවුන් තෝරගෙන තියෙන අවසාන වශයෙන් ගීතයක් දෑවැදි දෙන්නට ගීතය. මේ ගීතය ගැන පොඩ්ඩක් අර්ථකථනයක් කරන්න. ඒ ගැන කතා කරන්නම්. ඔයාට කරදරයක් වුණාද කියලා වෙන මම දන්නේ නැහැ. මම ටිකක් මට ආපු වේගයට ඔබතුමාගේ කතාව ඇස්සේ මම මයික්‍රොෆෝන් ලෑස්ති කරගත්තා. මේ ගීතේ හරියට අහන්න බලන්න.
මේකේ අපි කියන්නේ දැන් හැමදේම ඇත්තම කියනවනේ දැන් හැමදේම විවාහය කියන තැන රඳව ගන්න උත්සාහයක් කරනවා. හැබැයි ඒකට මට දැන් කියන්න දේවල් තියෙනවා. මොකද මගේ ගෙදරට යන උසාවිය ඉස්සරහින්. එතකොට දැන් ඔය උසාවි දවසට ඉතින් අපි දකිනවා එදා පෙම්වතුන් අද දෙපොලකට වී නීතිඥ මහතුරුන් දෙන්නෙක් එක මේ කතා බහ කරමින් මේ මොකද්ද අපි කියන්නේ දික්කසාද වෙන දඟලන දැඟලිලි පේනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් මේ ගීත රචකයා දැනගෙන තියෙනවා. මේ ගීත රචනය තුල තියෙන්නේ දැන් අපි ඉලක්කය අවසාන ඉලක්කය විවාහය නම් නැහැ. ඒකත් නෙවෙයි කියන තැනට මේ එන්නේ. ඒකත් නෙවෙයි. ජීවිතයේ විඳීම කියන එක ඇතුලේ තියෙන එකම දේ විවාහය නෙවෙයි. ඒකත් එකක් තමයි. හැබැයි ඒක එකම නෙවෙයි. ඒක තමයි මේ ගීතය කියන්නේ. අහලා බලමුකෝ ලස්සන ගීතයක්. ඔව් ඉතින් අපි ගීතය අහලා බලමු. ඉතින් ගීතය මුල් ගායනය සුනිල් එදිරිසිංහ කලාකරුවන් මට මේ ගීතේ පද රචනය තරු නිර්මාණය හොයාගන්න බැරි වුණා. ඇත්තටම හොයාගන්න බැරි වුණා. සමා වෙන්න ඕනේ මේ ගීතේ රචනය කරපු. හැබැයි මට මතකයක් තියෙනවා මේ ගීතය සංගීතවත් කරන්න නම් රෝහණ වීරසිංහයන් ලංකාවේ පිනට පහළ වෙච්ච දැවැන්ත ගාන්ධර්වෙක් ඔබතුමාව තාදරෙන් සිහිපත් කරනවා. ඉතින් ලස්සන ගීතයක් අපි අහලා බලමු. පොඩ්ඩක් ටෙම්පෝ එක නම් චුට්ටක් වැඩි. ගෙදර ඉඳගෙන ওই පුටු උඩ ඉඳගෙන පොඩි අප්පුඩියක් එහෙම ගහලා ඔන්නම් මේ ගීතේ විඳින්නත් පුළුවන්. ඕන්න ඉතින් ගෙදර ඉඳන් අප්පුඩියක් ගහලා මේ ගීතේ විඳින්න පුළුවන් කියලා ආරාධනා කරා අපේ මංගල සර්. ඉතින් එකතරුවයි ගීත 10 සජීව වැඩසටහනේ අද ගීතවත් වෙන සුවිශේෂී තාරකාව මංගල ප්‍රියන්ත පෙරේරා. හැබැයි මගේ රහස කියන්න දෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මේ ගීතයෙන් පස්සේ ඔබගේ රහස අහමු. මේ ගීතවත් වන්නේ මංගල ප්‍රියන්ත පෙරේරා. වෙති දෙන්නට රන් මසු පොඩි නැති ගෙදරට බර වුණු බාලනගේ නුඹ ගෙනියන්නට ගමිත් කෙනෙක් නෑ රටෙක් කෙනෙක් නෑ බාලනගේ දෙවෙති දෙන්නට රන් මසු පොඩි නැති ගෙදරට බර වුණු බාලනගේ නුඹ ගෙනියන්නට ගමෙක් කෙනෙක් නෑ රටෙක් කෙනෙක් නෑ බාලනගේ විරහපනයෙන් නුඹ ඉරණම නුඹ ළඟට නොයේ නිදි පරදෑසයි දැලිගෑමුණයි ලිප මුල්ලේ යෞවනය ගිවේ දෙවැදි දෙන්නට රන් මසු පොඩි නැති ගෙදරට බර වුණු බාලනගේ නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නෑ රටෙක් කෙනෙක් නෑ බාලනගේ යුතු කෙලවට කර නව ගුණ වැල හෝ වෙනත බැඳේ
දීගෙක ගියදා නොබට දැනේවි අනිකද කම කොච්චරද අගේ දෙවැදි දෙන්නට රන් මසු පොදී නැත ගෙදරට බර වුණු බාල නගේ නුඹගෙන යන්නට ගමෙත් කෙනෙක් නෑ රටෙක් කෙනෙක් නෑ බාල නගේ දෙවැදි දෙන්නට රන් මසු පොදී නැත ගෙදරට බර වුණු බාල නගේ නුඹගෙන යන්නට ගමෙත් කෙනෙක් නෑ රටෙත් කෙනෙක් නෑ බාල නගේ Time for music.lp. ඉතාමත්ම සුන්දර ගීතයක්. නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නෑ රටෙත් කෙනෙක් නෑ. එහෙම වුණොත් ඇත්තටම මොකද කරන්නේ? එහෙම වුණොත් ජීවිතේ එකක් නෙවෙයි තව ගොඩක් විඳින්න දේවල් තියෙනවා කියලා හිතාගෙන හිත හදාගෙන ධර්මානුකූලව ධර්මයත් එක්ක ඉන්න ඔබට හෙටක් තියෙයි. එදාට ඔය නැහැ කියන දේවල් ඔක්කොම Taman ළඟට එයි. අනිවාර්යෙන්. ඉතින් ඔබගේ රහස අපි දැන් හෙලි කරමු වෙලාවයි. රසිකේනේ මම දැන් මෙච්චර ළමයි ගීත ගායනා කළා. ඔබ දන්නවද මම සාමාන්‍යයෙන් උසයි අඩි 6යි 6ට වැඩි. එතකොට මම සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් ගීත ගායනා කරලා තින්නේ ඇත්තමයි ස්වර්ණ මම ඔබේ හිත රිදේ කියලා මම මේවා කිව්වේ නැහැ. මේ අන්තිමට කියන්නේ ඉතින් රිදුනත් කමකුත්. හොඳයි. මේ ඇත්තටම දැන් මේ වගේ පුටුවක ඉඳලා ගීත ගායනා කරපු පළවෙනි අවස්ථාව. මොකද මම ඇත්තටම හිටගෙන ගීත ගායනා කරන්නේ. එතකොට තමයි මගේ මේ හඬ හරිද මගේ උගුරේ තියෙන නිවැරදි ටෝන්ස් මට ගන්න මට හුස්ම පාලනය කරගන්න ඉතාලම ලේසියි. මම උස වැඩි නිසා මම ටිකක් වකුටු වුණාට පස්සේ මට මේ හුස්ම පාලනය කියන පිළිබඳ පොඩි ගැටලුවක් ඉතින් ඇති වුණා. මම ඒක ඔබට පෙන්වෙත් නැහැ. හැබැයි ඔබ දකින්න නැති මම ගීතේ කියනකොට මෙන්න මෙහෙම වෙනවා. හැබැයි ස්වර්ණ වැඩසටහන ගැන බොහොම ආදරෙන් කියන්නම්. හරි සතුටෙන් ආවේ. හරි සතුටෙන් යන්නේ. ස්වර්ණටත් ඒ වගේම අපේ සුසිල් ප්‍රේමරත්න අපේ ආදරණීය ගුරුතුමාටත් ඒ වගේම ඔබේ මෑණියන්ට පියාණන්ට මේ ගෙදර ඔබත් එක්ක හෙවණැල්ල වගේ ඉන්න ඔබේ ආදරණීය බිරිඳට දරු පැටව දෙන්නට සුබම සුබ අනාගතයක් වගේම තිසරණ සරණින් ත්‍රිවිධ රත්නයානුභවයෙන් දලදා හාමුදුරන්ගේ පීඨෙන් ආරක්ෂාවෙන් තවත් මෙවන් ලස්සන වැඩසටහන් කරන්න ඔබට සැමට ශක්තිය ධෛර්යය ලැබේවා. අපි ආයි මුණ ගැහෙමු දවසක තරු පිරිහස සුන්දර හැන්දෑවේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාටත්. ඉතින් ඔබතුමා කරන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මම මේ අවස්ථාවේදී. අද එකතරුවයි ගීතය සජීව වැඩසටහනට පැමිණේ මංගල ප්‍රියන්ත පෙරේරා කලාකරුවන්. ඉතින් ඔබට පුළුවන් හෙට නරවන්න විමල් කරුණාරත්න මහත්මයාගේ සජීව වැඩසටහන. ඔන්න බාධාවල් මේ එක එක ඒවා ලිටන විමල්. මගේ ආදරණීය සහෝදරයා 60+ අපේ Golden Voice වැඩසටහනේ සුපිරි හඬ එකතු වෙන්න. ලස්සන හඬක්. විමල් කරුණාරත්න ආදරණීය කලාකරුවන් ඔබට සුබ පතනවා. ජයග්‍රහයි හෙට. ඉතින් රැඳී සිටින හෙට දිනේ ඒ වැඩසටහනත් නරඹන්න. ඒ වගේම වචනයෙන් අපිට උදව් උපකාර කරපු කමෙන්ට් දාලා ඉතින් ඔයාලගේ වටිනා කාලය වැය කරගෙන සජීව වැඩසටහන නරඹපු සියලු දෙනාටම අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම සභාපතිතුමා සුසිල් ප්‍රේමරත්න මහත්මයාට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම නිෂ්පාදන මණ්ඩලය රංජිත් තේනූර සහ ශ්‍රේයා තේනූර මැතිණිය සියලුම දෙනාටම ස්තුතියි පුරුදු කරන මේ අවස්ථාවේ අද දිනේ වැඩසටහනින් අපි සමුගන්න තමයි සූදානම් වෙන්නේ. නැවතත් දවසක මේ වැඩි වැඩසටහනක් කරන් එනවා. ඉතින් විශේෂයෙන් කියනොත් මෙතුමාව අනිවාර්යයෙන්ම නැවතත් දවසක මම මේ වැඩසටහනට ගේනවා. ඉතින් ඔබට ගන්න රස විඳින්න දේවල් ගොඩක් තියෙනවා ජීවිතේටත්. ඉතින් ඔබතුමාට ගෙදර ගිහින් පුළුවන් මේ කමෙන්ට් එක බලන්න. ඔබතුමාට තිබුණු ප්‍රතිචාර. ඉතින් මෙච්චර වෙලා ඉතින් පුරා පැයකටත් වඩා කාල සීමාවක් රැඳී සිටියා ඔයගොල්ලෝ.
බෙහෙවින්ම ස්තුතියි. සියලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔබතුමාට මම අද වැඩසටහන සිහිවටනයක් ලබා දෙනවා. ඉතින් ගොඩක් සතුටු දවසක්. ඉතින් නැවතත් දවසක හමු වෙන ප්‍රාර්ථනාවෙන් අපි සමවරගෙන යනවා. ඉතින් වැඩසටහන මෙහෙවපු මම ස්වර්ණ විජේවර්ධන සියලු දෙනාටම සුබ රාත්‍රියක්. බුදු සරණයි. ජේසුස් පිහිටයි.